16 හැවිරිදි සිසුවා ටියුෂන් පන්ති කට් කරලා පාළු ඇලක් තියෙන ස්ථානයක ඉන්නවා. 22 හැවිරිදි චූදිත ඇවිල්ලා ඔහුට පහර දෙනවා, ඇඳුම් ගලවන්න කියනවා. ඊට පස්සේ මුඛ සංසර්ගය හා ගුද සංසර්ගය යෙදෙනවා. ඔහුගේ පර්ස් එකේ තිබිච්ච රුපියල් 2500ක් ගන්නවා. චූදිත කියනවා තමන් පොලිස් නිලධාරියෙක් කියලා. සිසුවව පොලිසියට අල්ල දෙනවා කියලාත් කියනවා. අභියාචනාධිකරණයේ චූදිත අභියාචනයක් ගොනු කරනවා. අභියාචනය ඉවත දමනවා. තංගල්ල මහාධිකරණ විනිසුරුතුමා පැන වූ දඬුවම ස්ථිර කරනවා අභියාචනාධිකරණය. අපරාධයකට ප්‍රමාණවත් නොවන දඬුවම් පැමිණවීම අපරාධයක වින්දිතයට කරන අසාධාරණයක්. ඒ වගේම සමස්ත සමාජයටම කරන අසාධාරණයක්. අපරාධකරුවන් දිරිමත් කිරීම. අධිකරණය වින්දිත අයිතිවාසිකම් ගැන මෙන්ම චූදිත අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සමාජය බලාපොරොත්තු වෙනවා අපරාධවලට අධිකරණය විසින් නිසි දඬුවම් පමුණුවයි කියලා.